හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මගේ යාළුවනේ මම අද බ්ලොග් එකක් ඔයාලට අරන් එන්න හිතුණා මට. අපේ හස්බන්ඩ්ට පඩිනේ. මම හස්බන්ඩ්ගේ පඩිය ඉතුරු කරන විදිහ තමයි මං ඔයාලට අද අරගෙන එන්නේ. ඉතින් මම ටවුන් එකට ගිහිල්ලා සල්ලිත් අරගෙන මම ගියා සුපර් මාකට් එකට. මට බටු ටිකක් තිබ්බා. ඒ ටික ගන්න ඉතින් ලොකු දේවල් නෙවෙයි. මට කන්න ආස පොඩි දේවල් ටිකක් තමයි ගත්තේ. මේ ඒ ටික ඉතින් ටවුමට ගිය වෙලාවේ මම ටවුමෙන් මේක අරගෙන ආවා. මම හිතනවා මේ vlog එකෙන් සල්ලි ඉතුරු කරන එක ගැන ඔයාලට මොකක් හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ඔයාලගෙන්. ඉතින් යාළුවනේ මගේ වැඩ ටිකත් කරගෙන ඉවර වෙලා මං ආපහු එනින් ගමන් ආවේ බැංකුවට ලෝන් එකක් දාලා තියෙනවා අපි ඒ ලෝන් එක එහෙම ගෙවලා ඊට පස්සේ සල්ලි ටික පොත්වලට දාලා එහෙම ඉතින් තමයි මම ගෙදර එන්නේ. අනිවාර්යයෙන් මම ඉස්සරින්ම සල්ලි පොත්වලට දානවා ලෝන් එක දාන ගමම තමයි ඒකත් කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ ගෙදර ඇවිල්ලා මම ගෙදර කට්ටිය ඔක්කොටම තෝසේ අරන් ආවා. මගෙත් ආසම කෑම තෝසෙනේ. ඊට පස්සේ ඉතින් මේ ගත්ත දේවල් ටිකක් තමයි ඔය තියෙන්නේ. රට ඉන්දිය එකක් ගත්තා, මුද්දරක් බලන් ගත්තා, තව මාළු ගත්තා, ආයෙ ගත්තා මට පොඩ දවසින් හොඳ කෑමක් හම්බුණා. තව මේ කොල්ල ගත්තා, බතල ලෝඩ ටිකක් ගත්තා ඉතින්. මට ගොඩ කාලෙකින් යාළුවනේ හම්බුණා එළවලු කඩෙන් වීන්න මේ බටු. තලන බටු මං හරිම ආසයි මේවා කන්න. තලලා හරිම රසයි මේවා වියලා. තලන බටු ටිකක් මං අරගෙන ඊට පස්සේ ඉතින් මං ගෙදර ඇවිල්ලා මම වෙනම පොතක් තියාගෙන ඉන්නවා. බර්ත්ඩේ වලට එහෙම ඉතින් මම වෙනම මේ වගේ ලියුම් කවර හදලා මම ඒවට සල්ලි දානවා. ඒක ඇත්තටම හොඳ ඉතිරියක් යාළුවනේ. මොකද එතකොට ඒ දේවල් වලට අපිට එදිනෙදා ඒ ගන්න මේ මාසේ පඩියෙන් අපිට මේවට ආය වෙනම ඒකෙන් ආය ගන්න ඕනේ නැහනේ. දැන් මෙහෙම අපි ඉතුරු කරපුවාම ඒව නිකම්ම ඉතුරු වෙනවා. අනිවාර්යෙන් දැන් අපේ ගෙදර ඉන්නවා 7 දෙනෙක්. එතකොට ඒ 7 දෙනාගේම බර්ත්ඩේ අවුරුද්ද ඇතුළත එනවනේ. එතකොට පඩියෙන් ගන්න ගියොත් එහෙම මේ දේවල් කොච්චර කියලා ගන්නද? ඒ නිසා මම කරන්නේ අපි ඔක්කොගේම දේවල් වලට මේ වගේ පොඩි ලියුම් කාර හදාගෙන මම ඒවට පොඩි ගණන් එකතු කරනවා. ඊට පස්සේ මේ බෙහෙත් ගන්න. එතකොට කොහේ හරි ට්‍රිප් එකක් යන්න. එතකොට අයියාගේ මගේ ඔය මොනවා හරි ඉතින් තියෙනවනේ අපිට අඩුපාඩු ගන්න. ඒ දේවල් වලටත් මම මේ විදිහට සල්ලි එකතු කරනවා. ඔයාලත් මේ වගේ දෙයක් කරලා බලන්නකෝ. කරනකොට හරිම ආසයි. අපිට නොදැනීම මේකත් ඉතින් ඉතිරියක් තමයි. දැන් ඉතින් මම පඩියේම අරගෙන ඇවිල්ලා ගෙදරට එහෙම සල්ලි දීලා දැන් මේ කරන්නේ මේ බර්ත්ඩේ වලට එකතු කරන සල්ලි මම එකතු කරගන්නවා මේ විදිහට දාන්න ලොකු ගණන් නෙවෙයි ඉතින් මොනවා හරි ඉතින් කාගේ හරි බර්ත්ඩේ එකක් තියෙනකොට ඒකට gift එකක් දෙන්න සල්ලි තමයි මම මේ විදිහට දාන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට එකතු කරලා බලන්න. මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඔයාලත් මම කියනවට මේ දේ කරලා බලන්න. ඔයාලට ගොඩාක් ආස හිතේ මේ දේ කරද්දී. අනිත් එක මම හරිම ආසාවෙන් මේවා කරන්නේ. මගේ මහත්තයා ඉතින් ගොඩාක් දුක් විඳලානේ මට සල්ලි ගෙනත් දෙන්නේ. එයා ජොබ් එක කරාට එයාගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි මම එක සතයක්වත් අනවශ්‍ය විදිහට වියදම් වෙනවට කැමති නෑ. එහෙම වියදම් කරන්නෙත් නෑ. ඉතින් එයා මට ගොඩාක් දුක් මහන්සියෙන් හම්බ කරලා දෙන සල්ලි මම ගොඩාක් පරිස්සමින් එයාට මං ඉතුරු කරලා දෙන්න බලන්න තමයි මම කැමති. මං එහෙම තමයි කරන්නේ. එතකොට යාළුවනේ මම තව දෙයක් කරනවා. මම යන වියදම් අපිට ගිය හැමදේම මම මේ පොත්වල ලියනවා. මේ විදිහට රෝල් ගහගෙන ඉතුරු කරන ගණන් එතකොට මොනවා හරි දෙයක් ගත්තොත් ඒ හැමදේම මම මේ පොත්වල අනිවාර්යෙන් ලියන්නම මම මතක කරන්නේ. ඒවා මම මේ පොතක අනිවාර්යෙන් සටහන් කරගන්නවා. එතකොට අපි දන්නවනේ අපිට මොනවටද වියදම් ගියේ, අපි අතින් මොනවද සල්ලි උනේ එහෙම කියලා අපි දන්නවනේ. ඒ නිසා මම මේ දේවල් අනිවාර්යෙන් මේ විදිහට සටහන් කරගන්නවා. දැන් මට
බෙහෙත් වේදන් එහෙම ඉතින් මාසෙට ගොඩක් යනවා මට සිංහල බෙහෙත් එහෙම කරනවනේ. එතකොට ඒවට එහෙම ගොඩක් වේදන් යනවා. ඒ මොනවා වුණත් මම මේ පොත්වල අනිවාර්යෙන් ලියා ගන්නවා. එතකොට මේ හරිම ලේසි සල්ලි වුණත් මම මුලින්ම කරන්නේ ඔයාලත් මේ දේ කරන්න අනිවාර්යෙන්. මම කීයක් හරි අතට ගත්තාම වියදම් කරන එකට කලින් අනිවාර්යෙන් ඉතුරු කරන කීයක් හරි රුපියල් 1000ක් හරි ඉස්සරලා ඉතුරු කරලා ඉන්න. ඊට පස්සේ අනිත් දේවල් ගැන බලන්න. නැත්තම් වියදම් කරලා අන්තිමට ඉතුරු කරනවා කියලා හිතුවොත් කවදාවත් ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මම කියනවට මේ දැන් අපිට එන්නේ මාස් පඩියන්නේ. අපිට එදිනෙදා දිනපතා අපිට පඩි එන්නේ නැහැ. ඉතින් මාසෙකට සැරයක් අපිට පඩි හම්බෙන්නේ. මම කරන්නේ හස්බන්ඩ්ගේ පඩිය හම්බ වෙච්ච ගමන්ම මම කරන්නේ එයාගේ පඩිය මම ඉතුරු කරන එක තමයි මුලින්ම කරන්නේ. එයාගේ කෑම වියදම් අනම්මනම් සේරම දේවල් දාලා ඊට පස්සේ මම කරන්නේ මේ එයාගේ පොතටයි මගේ පොතටයි මේ කීය හරි දාලා ඉතුරු කරනවා. ඔක්කොම වැඩ ටික කරනකොට ඉතින් අපිටත් පඩිය ඉතින් ඉතුරු වෙන්නේ නැහැ ලොකුවට. ඉතින් අපිටත් ගොඩ දේවල් තියෙනවා ඉතින් ගෙදර කරගන්න. තාම අපේ කේ උනත් භාගිතනේ හදලා තියෙන්නේ. අපිට ඒක කරගන්න ඕනි ඉතින් අපි දෙන්න ගොඩාක් මහන්සියෙන් තමයි කීයක් හරි ඉතුරු කරගන්නේ. ඉතින් ගොඩ වෙලාවල් වලට ඇත්තටම කියනවා නම් ඉතින් අපි එහෙම ලොකුවට මේ වියදම්වත් අපි හැම මාසෙම එහෙම ගන්නෙ නෑ. අපි අවුරුද්දකට එක සැරයක් තාගේ තමයි ඉතින් බර්ත්ඩේ එකකට වගේ එහෙම තමයි ඇඳුමක් ගන්නෙ. නැත්තම් ඉතින් අපි හැම වෙලේම ඇඳුම් එහෙම ගන්නෑ. අපි දෙන්නම කතා වෙලා කීයක් හරි ඉතුරු කරගන්න තමයි මේ හැමදේම කරන්නේ. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. දැන් ඔයාලා පොතකට සල්ලි දානවනේ. ඒ සල්ලි දානකොට ඔයාලා කවදාවත් ඒ account එකට මේ අදාළව ATM කාඩ් එකක් තියාගන්න එපා. දැන් මේ මගේ තියෙන මේ දැන් මම මේ අපේ ගමේ බැංකුවට මේ සල්ලි දාන්නේ. ඒවට මම කවදාවත් ඉතින් ඒ වගේ ATM කාඩ් එකක් තියන්නේ නැහැ. දැන් මේ පොතට උනත් ATM කාඩ් එකක් තියාගෙන නැහැ. නැත්තම් ඔයාලා දන්නේ නැතුව මේ සල්ලි ඔයාලට උමනා වෙච්ච ගමන් ඔයාලා ගිහිත් යන්නේ ආතනින් ගන්න පුළුවන් මේකට අරගෙන පස්සේ දානවා හරි එහෙම කියලා ගන්න අය උනට කවදාවත් පස්සේ දැම්ම වෙන්නේ නැහැ යාළුවනේ. ඇත්තම කතාව ඒකයි. ඒ නිසා ඉතුරු කරන පොතට කවදාවත් ATM කාඩ් එකක් තියාගන්න එපා. අනිත් එක තමයි ඔයාලා දැන් ගමන බිමනක් එතකොට කඩේකට හරි ගිහින් ආපුවාම ඒ දැන් වියදම් කරන ඒ සල්ලි වලින් රුපියල් 20ක් 30ක් හරි ඔයාලා වෙනම කැටයකට දාන්න. එතකොට එතනත් ඔයාලට නොදැනීම කීය හරි එකතු වෙනවා. එතකොට ඒකෙන් ඔයාලට ඔයාලා ආස දෙයක් හිතන්නකෝ ගෑනු ළමෙක් නම් ඔයාලට ආස දෙයක් ගන්න පුළුවන් නේ. මොනවා හරි ඇඳුමක් ඒ වගේ මොනවා හරි දෙයක් ගෑනු ළමයෙකුට ගන්න පුළුවන් නේ. මම නම් එහෙම තමයි කරන්නේ. ඉතින් ඔයාලට මම මේ කියන ක්‍රම try කරලා බලන්න. ඔයාලට ගොඩාක් මේ ආදරෙන් ඉල්ලනවා මේක ක්‍රමයක් හරි try කරලා බලන්න. ඔයාලටත් අනිවාර්යෙන් මේ කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔහම තමයි මම සල්ලි ඉතුරු කරගන්නේ. තාම මේ වගේ පොකට් එකක් තියාගෙන ඉන්නෝනේ. මේකට එතකොට ලයිට් බිල් වතුර බිල් ඒව තමයි මේකට දාන්නේ. ඒ දාලා ඉතින් ඔයාලට මේව ගන්න පුළුවන් නේ. එතකොට ඉතින් මම ඔයාලගෙනුත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා හම්බෙන සල්ලි ඔක්කොම ඔයාලා මේගේ නොදැනුවත්කමින් අනවශ්‍ය විදියට වියදම් කරලා දාන්න එපා. කීය හරි ඔයාලා ඉතුරු කරගන්න බලන්න. ඔයාලගේ හීන හැබෑ කරගන්න ඔයාලා try කරන්න. ඉතින් අපිටත් තව ගොඩ වැඩ තියෙනවානේ. අපේ ගේ හදා ගන්න ඕනේ. හැමදේම කරගන්න. ඉතින් ටික කාලයක් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒ හැමදේම ඉවසගෙන මගේ යාළුවෝ හැමෝම ඔයාලගේ හීන හැබෑ කරගන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ අපේ හස්බන්ඩ්ලා අපිට සල්ලි හම්බ කරලා දෙන්නේ ගොඩාක් අමාරු වෙන්නේ. අපි එයාලට මේ සල්ලි ඉතුරු කරලා අපි එයාලට හයියක් කරන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ මං කියපු ක්‍රම ටික කරලා බලන්නකෝ. එතකොට ඔයාලටත් නොදැනීම ඔයාලට කීයක් හරි එකතු වෙයි. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. මම ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඉතින් අද පොඩි vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකේ ඉතින් අඩුපාඩු ඇති. ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මගේ යාළුවෝ හැමෝම පරිස්සමට ඉන්න. මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් comment කරන්න. එහෙනම් ගිහින් එන්නම්. මුද සරණයි.